Hey, what's up fam, it's your buddy Emoshasi here. Welcome back to my channel. Okay guys, අපි දැන් කොළඹ යනවා. කනගමන් යන්නේ. අපි ලංකාවට ඇවිල්ලා දවස් දෙකක් වත් නැහැ. ඉතින් ආය යනවා කොළඹ. මොකද මෑම් වෙනවක මේ යන ගමන් බඩගිනින්ද මේ සබ්මැරින් එකක් ගත්තා කන්න. කියන්නේ අපි උදේට කවපාර දවල්ටවත් කාලා නැහැ. Okay. දැන් යන ගමන් දැන් වෙලාව හරියටම 8යි. Okay, අපි ගිහින් බලමු. Let's go. Okay guys, මම ඉස්සලා කනගමන් හිටියේ හින්දා vlog එක හරියට ගන්න බැරි වුණා. දැන් අපි රේස් එකක් යන ගමන් ඉන්නේ. හැබැයි අපි රේස් එකට සෙට් උනේ නෑ. හැබැයි අපි තාම 60ට 70ට වගේ ආවා. එයාලත් එක්කම. ඉතින් අද අපි කොළඹ යන්නේ. ඇයි ෂව් වෙනවා එකක් ෂව් වෙනවා. අවුරුදු 8කට පස්සේ ෂව් ලංකාවට එන්නේ. ඒ වගේම මම ෂව්ව දන්නේ 2019 ඉඳන්. 2019 ඉඳන් මගේ හොඳම යාළුවෙක් තමයි ෂව් කියන්නේ. ඉතින් ෆස්ට් ටයිම් අපි දෙන්නා මීට් වෙන්න යන්නේ. ඉතින් අද එයා මට එන්න කියලා තිබි කලින් ඉඳන්. ඉතින් මම හදිස්සියේ සිංගප්පූර් ගමන ප්ලෑන් කරලා ගියේ. ඒ හින්දා මට එයාව මීට් වෙන්න බැරි වුණා. දැන් ෂව් මීට් වෙන්න තව දෙයක් තමයි අපේ මෑම් වෙනවා ලිබි මෑම් මේ අතද ලංකාවට එනවා. ඉතින් අපි ආවත් හම්බෙන්න ඕනේ. දෙන්නම හම්බෙන්න ඕනේ. ඉතින් අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. මේ vlog එකත් අර vlog එක වගේම අනිත් vlog වගේම ගොඩක් අපි enjoy කරනවා. ඉතින් ඔයාලට ඉස්සරහට බලා ගන්න පුළුවන්. ඕකේ දැන් අපි රේස් එකේ ඉන්නේ. මෙතනින් යට vlog එක කන්ටිනියු කරන්න බෑ. මොකද මේ ෆ්ලෑෂ් ලයිට් එක වදිද්දි හරියට පොඩ්ඩක් අමාරුයි drive කරන්න. ඒ හින්දා අපි කොළඹ වලට ගිහින් අමු. කලෙක්ෂන් හොටෙල් එකේ ඉතින් මේක තමයි අපේ හොටෙල් රූම් එක කීයක ඔයාගාමනේ නෑ හරි ඕකේ අපි චිලර් රූම් ගිහලා ෂවර් මීටලා දැන් තමයි ආවේ ගොඩක් සද්ද කරන්න බෑ එක කට්ටිය නිදි ඇති ඕකේ let's go good morning guys අපි නැගිට්ටා එවනට පැය ගානක් නිදාගත්තේ 5ට විතර නිදාගත්තේ දැන් වෙලාව 9යි දැන් අපි යන්න ඕනේ මෙයාලට අපොයින්ට්මන්ට්ස් වගේක් තියෙනවා ඊට පස්සේ ඊට කලින් බ්‍රෙක්ෆාස්ට් එක ගන්න ඕනේ මං ඊයේ දවල් ඉඳන් කාලා නැහැ සබ්මැරින් එකක් විතරක් කාලා ඉන්නේ ඕකේ දැන් ගිහිල්ලා කන්න ඕනේ ඉස්සලාම කොෆි එකක් හදනවා හර්ෂි එක බීලා පැය ගානක් හොඳට නිදාගත්තා දැන් ආයේ යන්න ඕනේ ෂව් මීට් අද යනවා අපි පාටි එකකට පාටි එක මොකක්ද කියලා ඉස්සරහට කියන්නම් ලෑස්ති වෙන්න කලින් පොඩ්ඩක් වටපිට view එක ඇවිල්ලා බැලුවා. ඉතින් මාර ලස්සන view එකක් තියෙන්නේ. අපි රෙඩි වුණා කියලා මම තාම ජැකට් එක දාගත්තේ නැහැ. ටී-ෂර්ට් එක විතරක් දාගත්තා. මොකද මාර රස්නේ කාර් පාක් එකේ. දැන් අපි යනවා සිනමන් ග්‍රෑන්ඩ් එකට. මොකද මීටින් එකක් තියෙනවා. මෙයාලගේ ඒජන්ට්ලත් එක්ක. ඊට පස්සේ කොහෙද දන්නේ නැහැ. මම පිටිපස්සෙන් ඉඳගත්තා. මොකද මේ දෙන්න කතා කර කර යන්න ඕනේ ඉඳලා. ඒ දෙන්න ඉස්සරහින් බබා say hi. ma'am say hi. Hi. Okay. අපි ඉස්සරහට ගිහලා බලමු. Let's go. ඔව් මේ සිනමන් ග්‍රෑන්ඩ් එක තමයි. දැන් ඉතින් අපි ඒකේ ඇතුලේ ඉන්නේ. සිනමන් ග්‍රෑන්ඩ්. Okay සිනමන් ග්‍රෑන්ඩ්. මම ලංකාවේ වෙලා මම මෑම්ගෙන් අහනවා කොයි සිනමන් ග්‍රෑන්ඩ් එකෙන් අපි යනවා. Yeah, you're so pretty. අපි දැන් යනවා. Yeah. කිංස් බෙරි එකට යනවා. ලන්ච් එක ගන්න. Okay. Hey guys, අපි දැන් කෑම කාලා ඉවරයි. දැන් යන ගමන් බුදුවපෝ පට්ට අවුවක් තියෙන්නේ. බලන් ඉද්දි කළු වෙනවා ඒ අවුවට. කිංස් බෙරිකින් කෑවේ. මෙතන ගියාම. ඇවිද ගන්න බෑ දැන් නම්. පේන්නේ නැහැ තරම්. අවුව. Okay? ඉන්දුරියෝ මදුදිකියෝ අනිත් පැත්තට අරන් තියන්නේ. Okay guys, ඉතින් sorry මට ගොඩක් vlog එක මේ vlog එක ගොඩක් කරන්න බැරි වුණා. මොකද කොළඹ විදිය අපි ගොඩක් enjoy කරා. ඒක දැන් වල ගියා busy වුණා. අපොයින්ට්මන්ට්ස් තිබ්බා. visit වලට ගියා. ඒ ගොඩක් දේවල් කරා. ඉතින් ඒ හැමදේම vlog එකට දාන්න බෑ. අපි ගොඩක් කාලෙකින් දැන් අපේ පරණ යාළුවෝ සෙට් එක අවුරුදු 4කට විතර පස්සේ මම හිතන්නේ අවුරුදු 4 2019 සෙට් වුණාට පස්සේ මේ 2025 සෙට් වෙන්න යන්නේ. ඉතින් ළඟම හිටපු හොඳම සෙට් එක. ඉතින් අපි ආයෙ දැන් සෙට් වෙනවා. Okay අපි ගිහලා බලමු කවුද එන්නේ කවුද එන්නේ නැත්තේ. අපි ඉස්සරහට බලමු. Let's go. දෙවනි දවස
දවසත් ඒ විදිහට ඉවරලා තුන්වෙනි දවසේ මෙන්න මේ විදිය ලස්සන view එකකින් තමයි අපි පටන් ගන්න. ඉතින් උදේ පාන්දර නැගිටලා මායි හර්ෂී ආව පොඩ්ඩක් pool එක පැත්තට. ඇවිල්ලා pool එකේ වටපිටාව පොඩ්ඩක් බල හැබැයි නෑවේ නෑ. මොකද අපිට වැඩ ගොඩාක් අස්සේ තමයි අපි ආවේ. අවසර එන්න පොඩ්ඩක් වැඩි වෙච්ච ඉඳ අපි ගියා උදේ කෑම කන්න. බ්‍රෙක්ෆාස්ට් එක ඉතින් අපි මෙතනින් තමයි ගත්තේ. මට හරියට මතක නෑ මෙතන නම් මොකද්ද කියලා. මොකද මම මේක ඩබ් කරන්නේ ගොඩක් කාලයකට පස්සේ. ඉතින් මගේ Instagram එක follow කරලා තියෙන ඔයාලා නම් දන්නවා ඇති මම කොයි කාලේ වගේද මේ vlog එක ගන්න ඇති කියලා. මොකද මේ හැම ස්ටෝරි එකක් මගේ Instagram එකේ තියෙනවා. මේ තියෙන ඉතින් අපි ලන්ච් එක ගත්ත රෙස්ටෝරන්ට් එක. මේක NH Collection hotel එකේම මං හිතන්නේ 4 වෙනි ෆ්ලෝර් එක. මේකේ තියෙන රෙස්ටෝරන්ට් එකක් තමයි මේක මැලේසියන් එකක්. මට මතක විදියට නැත්තම් තායි එකක්. ඉතින් මෙතනින් තමයි අපි ලන්ච් එක ගත්තේ. මට කෑමේ කියන වීඩියෝ එකක් ගන්න අමතක වුණා. අද ඉතින් අපි මේකේ ඉන්න අන්තිම දවසේ ඉඳලා අපි ගියා බාර් එකට ඩ්‍රින්ක් එකක් ගන්න. ඉතින් කොක්ටේල් එකක් තමයි ගත්තේ. වැඩි ලොකුවට ඩ්‍රින්ක්ස් ගත්තේ නෑ අද. මෙන්න මෙයාට ලැජ්ජ හිතලා ඉතින්. අපිට හිතුණා ඉතින් මේ අන්තිම දවසේ ඉඳලා මෑම්ට ට්‍රීට් එකක් දෙන්න. ඉතින් ඩිනර් එක අපි ගානේ ගන්න. අපි ගියා බුෆේ එකක් තියෙන තවත් මේකෙම තියෙන රෙස්ටෝරන්ට් එකකට. මං ඉතින් කොනගේ ඉඳන් මොනවද තියෙන්නේ මොනවද කන්න පුළුවන් කියලා බල ඇවිද්දා. ඉස්සල්ලාම මං කෑවේ මෙන්න මේ බන්. ඉතින් ඒවා හරිම රසයි. ඊට පස්සේ ඔය තියෙන්නේ මගේ දෙවෙනි ප්ලේට් ටික. මෙතන මම බෙදාගත්ත ස්වීට්ස් ටිකක් තියෙනවා. හැබැයි ඉතින් මේකේ වීඩියෝ එකෙන් පස්සේ තමයි ඊළඟට මම ඒක බෙදාගන්න විදිය ඔයාලට පෙන්නන්නේ. ඉතින් ඔය පේනවනේ. හරි ආසාවෙන් මම ආසම දෙයක් තමයි මේ බෙදාගන්නේ. වෙන ඒවා වගේ නෙමෙයි. කෑම කනවට වඩා පැණි රස ජාති තමයි මම වැඩිපුරම කන්න ආස. ඒත් මම දැන් නම් නවත්තලා තියෙන්නේ පැණි රස කන එක. එහෙනම් දැන් ඇතිනේ. අපි මෙතනින් නවතිමු. ඊළඟ vlog එකකින් හම්බෙමු. channel එක subscribe කරන්න. bye bye.